Hello everyone, welcome to my YouTube channel. ඉතින් අලුත් vlog එකකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මගේ දවස ගෙවන්නේ කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක මම අද share කරගන්න හදන්නේ. vlog එකේ මුලදිම කියන්න ඕන කියලා හිතුණා. vlog එක චුට්ටක්වත් skip කරන්න එපා. අවසාන වෙනකම්ම බලන්න. මේ දවස්වල මගේ ලයිෆ් එකේ එක දේවල් එනවා. ඒ කියන්නේ ගොඩාක් එක්සයිටඩ් වෙන දේවල් පවා වෙනවා. මමවත් අඩුම තරමේ හිතපු නැති දේවල් එනවා. ඉතින් මම මේ දේවල් හැම දෙයක්ම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා අනිවාර්යෙන්ම. ඉතින් අපේ channel එකට අලුතෙන් හොරගෙඩියෝ සෙට් එකක් එකතු වෙලා ඉන්නවා. හොරගෙඩියෝ කිව්වට මම දාන පෝස්ට් වලට ඒගොල්ලෝ කමෙන්ට් කරනවා. මං හිතනවා අලුතෙන් එකතු වෙච්ච තව හොරගෙඩියෝ සෙට් එකක් ඉන්නවා කියලා. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්නානේ. හරිද? අද මම නිකමට vlog එක edit කර ඉද්දි මට හිතුණා ඒ කියන්නේ මට සාමාන්‍යයෙන් vlog එකකින් ගේන්න බෑ. ඒ කියන්නේ මට මේ දේවල් වෙනම vlog එකකින් ගේන්න හිතෙනවා. ඒ කියන්නේ මට study tips වලට කියන්න හිතෙනවා. ගොඩක් කට්ටිය මගෙන් ප්‍රශ්න අහලා තිබ්බ focus එක එහෙම වැඩි කරගන්න, focus එක එක දිගට තියාගන්න පුළුවන් tips කියන්නේ කියලා. එතකොට මට මේ දේවල් වලින් එහෙම දේවල් කතා කරන්න වෙලාව මදි කියලා මට හිතෙනවා. මං ඊළඟ vlog එකෙන් අනිවාර්යෙන්ම ඔයාලත් එක්ක ඒ ටික ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා. මෙන්න මෙහෙමයි තමයි වෙඩි තියන්නේ. ඩිෂන් 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 ඩිෂන්. ශංකොල්ලා? ශංකොල්ලා? Say hi. Mickey. Say hi. Say hi. vlog එකේ අර කතා කරන්න පුළුවන් තැන් තියෙන මේ තැන්වලදී මම ඔයාලත් එක්ක කතා කරනවා. anyway 2028 A level badge එකේ කියන්නේ 2028 A level කරන නංගිල මල්ලිලත් ඉන්නවා ඇති කියලා මම හිතනවා මගේ channel එකේ. ඒ වගේම මට ඒගොල්ලොන්ත් එක්කත් කතා කරන්න ඕන. ඒගොල්ලොන්ගේ ක්ලාස් තෝරගන්න ඒව සම්බන්ධව. ඒ කියන්නේ මම ලැබපු අත්දැකීම් එක්ක මට දැන් වෙලා තියෙන දේවල් එක්ක මට පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හිතුණා. ඒ වගේම focus එක දිගට තියාගන්න ටිප්ස් ටිකුත් මම ගේන්න හිතාගෙන ඉන්නවා. ඒ වගේම මේකට පල්ලෙහාන් කමෙන්ට් කරගෙන ගියත් කමක් නැහැ. ඔයාලට තියෙන ප්‍රශ්න, ඔයාලට ගේන්න ඕන vlogs මොනවද කියලා කමෙන්ට් කරගෙන යන්න. අනාත්තම ඇවිල්ලා බෙහෙත් ගන්න යන්න. දැන් ඉතින් අපි ලේස්තු වෙමු. තාත්තා පැත්තකින් ගෑවා. හරි අපි ආයෙත් යමු කතාවට. දැන් මම මේ වෙනකොට ඒ කියන්නේ අද වෙනකොට මම මගේ හිස්ටරි ක්ලාස් එක මාරු කරා. ඒ කියන්නේ ක්ලාස් එකෙන් මට ගොඩාක් ප්‍රෙෂර් එකක් එනවා. ඒ කියන්නේ සර් පාඩම් කරන්න දෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ දැන් අපිට රිවිෂන් එක අපිට සතියේ දවස් 3ක් දවසම තියෙනවා. එතකොට තව දවස් 4යි ඉතුරු. ඒ දවස් 4ෙන් පාඩම් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවානේ. ඒ ප්‍රමාණයට වඩා ඒ සර් අපිට දෙනවා. ඒ කියන්නේ සර් දෙන ප්‍රෙෂර් එක වැඩි ඇත්තටම. ඒ හින්දා මම දැන් හිස්ටරි කරනවා. ඒකේ සෙට් එක වැඩි කියලා මම හිතනවා. මට හිස්ටරි මාරු කරන්න බෑ. තව මාස 11යි තියෙන මාරු කරලා අලුත් සබ්ජෙක්ට් එකකට මට යන්න බෑ. ඒ තරම් මට කාලයක් නෑ. මේ තියෙන සබ්ජෙක්ට් එකේම මම අපේ ඉස්කෝලේ මිස් කෙනෙක් ඉන්නවා. ඒ මිස්කි සෙට් වුණා ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට. එතකොට මට හිතෙනවා මං ඒ වැඩේ මිස්ගෙන් කරගනී කියලා. ඉතින් එහෙම තියෙනවා. දැන් අවුරුද්දකුත් නෑ 27 කට්ටියන්ට අවුරුද්දකුත් නෑ. මාස 11ක් වගේ තියෙන. මේ මාස 11 ඇතුලේ අපි අපේ වැඩේ කරගන්න ඕන. මට දැන් තමයි තේරෙන්නේ. කියන්නේ මං මේ vlog එක කියන්නේ මේ කතා කරන ටික මට 28 නංගිල මල්ලිලාට කියන්න තිබ්බේ මීට කලින්. දැන් මොකද ක්ලාස් තෝරගෙන ඉවරයිනේ යාලා. එතකොට තව ක්ලාස් එකකට යන්න බෑ. අපි තීරණයක් ගන්නකොට හොඳට හිතලා තීරණයක් ගන්න ඕන. ඇත්තටම මං මේ දවස්වල එහෙම හිතුවේ නෑ. ඇත්තටම මට ක්ලාස් එක මෙහෙම මගදී මාරු කරන්න වෙයි කියලා.
ඒත් තව කල් යන්න වෙන්නේ මට ප්‍රෙෂර් එක වැඩි. ඇත්තටම මං හිතනවා මේ මට ડિප්‍රෙෂන් හැදෙයිද කියලාත් වෙලාවකදී. ආයේ අපි ඊළඟට ක්ලාස් එක මාරු කරද්දි බලන්න ඕනේ ඊළඟට යන ක්ලාස් එක ගැන. ඒ යන කෙනාගේ යන ගුරුවරයාගේ ඒ කියන්නේ හොඳ රෑන්ක් තියනවද, ඒ ගුරුවරයා හොඳට උගන්වනවද කියලා හොඳට හොයලා බලලා යන්න ඕනේ. මොකද මට මේ මිස් හොඳට ඒ කියන්නේ වැඩේ කරලා දෙයි කියලා, ගොඩ දාලා දෙයි කියලා ෂුවර් එකක් තියාගෙන තමයි යන්නේ. හොඳට අඳුරන මිස් කෙනෙක් නිසා එහෙම හිතනවා මම. අපිට ඒ ලෙවල් වල තියෙන සබ්ජෙක්ට් තුනයි. තුනක් කිව්වට තව JIT එක්සෑම් එක තියෙනවා. ඒ වගේම ජෙනරල් ඉංග්ලිෂ් එක තියෙනවා. දැන් අපි සබ්ජෙක්ට් තුන ගත්තාම අපිට සබ්ජෙක්ට් දෙකක් හොඳටම පුළුවන් වෙලා අනිත් සබ්ජෙක්ට් එක අනාගෙන තියෙනවා නම් එතනින් අපිට රෑන්ක් එකක් ඉසඩ් එකක් දාන්න බෑ. තව 27 කට්ටියන්ට කල්යන්න කලින් ඔයාලගේ ක්ලාස් වල මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න ටික දැම්ම විසඳ ගන්න. දැන් වෙලාව හරියටම 12යි. නෑ. 12යි කියලා ගමු අපි. මම එකක් ඉවර කරා. එකක් කියන්නේ හිස්ටරි රිවිෂන් එක ඉවරයි. එතකොට මට දේවානම් ඩීතිස කියලා තියෙන දේවානම් බීතිස. මට ඒක කරන්න වෙලා මදියක ගොඩක් තියෙනවා. දැන් මම කරන්නේ ක්ලියර් නෝට් එක කියන්නේ රිවිෂන් එක කම්ප්ලීට් කරන එක. කරන ගමන් තමයි ඉන්නේ. අපි මොන වැඩේ කරත් අපි ආදරය කරන කට්ටියව අපි අමතක කරන්න හොඳ නෑ නේද? ඉතින් මේ කතා කරන්නේ අම්ම තමයි. ඉතින් කෝලම් කර අම්මත් එක්ක කතා කරලා ඉවර වෙලා ආයෙත් වැඩ පටන් ගත්තා. නමට පමනා කරුමදීකේ පිපුණු තිසරුන් මගදි දුටු වෙයි පැලුණු එයුකුල් නොදැක කොහොමයි පිරිමි ඔහොමයි මුකුර නරකයි උකස් දුන් හර්දේ නුඹට ඇහැට ගැටෙනා තැනක මානේ ගැහැණු අගුණා මෙමට කීවේ ඇති හොඳටම බේගලේ ලොකු කෑදරේ නොදන්නවා නොවේ කෝය බොරු ආදරේ රැකාමරේ ඉහ උඩ හෙළු මාලිගේ අන්තපුරේ උඩැක්කියක් නොවෙයි මව් බිසවකි කඳු කරේ ඒ රාජ පෙළේ නුරවටා බෝමා කටුව ආදා පනට සේමා නොඹට ප්‍රේමේ පනට පනහා සේමා ගැහැණු බෝමා කනට කරමා මටලු ප්‍රේමේ. හලෝ, අලුත් දවසකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මෙන්න මේක ගැන කියන්න කියලා ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබුණා. ඉතින් මම මේ ළඟදී ෂෝට් ෆිල්ම් එක ඇක්ට් කරා. ඒ කියන්නේ සින්දුවේ ෆිල්ම් එකේ නම තමයි My Love. ඉතින් My Love ෆිල්ම් එකේ ඩබින් ඩේට් එක තමයි අද. ඒ කියන්නේ හඬ කවන දවස තමයි අද. මේ ෆිල්ම් එක තාම මගේ යාළුවා තමයි කරන්නේ. එයා තාම මේකේ එඩිට් කරලා ගොඩාක් දුරට ඉවරයි. තව දවස් 5-6කින් විතර බලන්න පුළුවන් කිව්වා. එතකොට ඒකේ වැඩ කටයුතු ටික ඉවර වුණාට පස්සේ මම ඔයාලට ඒකේ ලින්ක් එකක් රිලීස් කරන්න. ෆිල්ම් එකේ මොකක්ද වෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඇත්තටම මටත් ටිකයි යාළුවා කිව්වේ හරියටම කිව්වේ නෑ. නැත්නම් ඉතින් සර්ප්‍රයිස් එකක් නෑ වගේනේ. ඉතින් මමත් ඔයාලට කියන්න තියෙන්නේ ඒක තමයි. මටත් ඔයාලට කියන්න තියෙන්නේ. ඉන්න ඉතින් සර්ප්‍රයිස් කරන එක.